අඹ මාළුවක් තියන්නයි ලෑස්ති කරේ. අඹ මාළුවට තෙල් ටිකක් ලිපේ තියලා අවුරුස් ටිකක් දාලා සුදු ලෝණ ටිකක් දාලා බැදෙන්න ඇරලා ඊට පස්සේ කට ලෝණ ටිකක් කපලා දානවා බැදුමට. බැදෙන්න හරිනවා ටිකක්. හොඳට බැදෙන්න. පොඩ්ඩක් වෙලා බැදගෙන මේ ආකාරයට බැදෙන්න හරිනවා. ඊට පස්සේ රම්පේ කරපිංචා දානවා. ඒකත් ටිකක් හොඳට බැදගන්න. තෙල් ගොඩාක් දාන්නේ නැහැ. තෙල් ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. මොකද පොල් කිරි දාන නිසා තෙල් අවශ්‍ය නැහැ. sorry. එහෙම ඔය අවස්ථාවේදී අබ ටිකක් දාන්න. ඊට පස්සේ මුළු හාල් ටිකකුත් දාන්න. ඒ බැදුමටම දානවා. ඒකත් කොහොම ටිකක් බැද ගන්න. දැන් හොඳ සුවඳක් එනවා. ඔය විදිහට හොඳට බැද ගන්නවා. අබ ටික පුපුරලා මුළු හාල් ටිකක් බැදිලා මේ විදිහට. ඊට පස්සේ හදාගත්තු තුන පහ තියෙනවා. ඒ තුන පහ කියන්නේ කොත්තමල්ලි, සෝදුරු, කරපිංචා දාලා කොටපු මිශ්‍රණයක් තියෙනවා. ඒක දාලා ඒක පොඩ්ඩක් බැදෙන්න ආරම්භ. ටිකක් අර පාට වෙනස් වෙන්න. පොඩ්ඩක් පාට වෙනස් වෙන්න බැදෙන්න ආරම්භ. ඊට පස්සේ ඉරිස් කුඩුත් දානවා. බෝල හැන්දක් වගේ දානවා මම දාලා ඒක බැදෙනකොට මේ කපාගත්තු අඹ එක කපලා සුද්ධ කරගත්තු අඹ ඒක දානවා. හරවක් කර කලවම් වෙනකොට මිරිකගත්තු පොල් කිරි එක ඒකට දාලා ටිකක් තැම්බෙන්න තියෙනවා. ඉතින් ටිකක් වැඩිපුර දැම්මේ මොකද ඔක තැම්බෙන්න ඕනනේ. ඒක නිසා. ඊට පස්සේ ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකක් දානවා. ඊට පස්සේ සීනි ටිකකුත් දානවා. මොකද ඇඹුල් ගතියනේ. ඇඹුල නැති වෙන්න පොඩ්ඩක් සීනි ටිකක් දානවා. ගොඩක් දාන්නේ ටිකක් වෙන්න දාලා මේක හොඳට හිඳෙන්න ආරිනවා. හිඳුනට පස්සේ කන්න ගන්න පුළුවන්. මේක තැම්බෙනකොට හරියනවා. මොකද කිරිත් දාලා මම තැම්බෙන්නේ කිරින්ම. කොහොම තැම්බෙන්න ආරිනවා. තැම්බුනහම මම ෆොටෝ එකක් කරගන්නම්.
ඔය ආකාරයට ඔක හිඳුනහම හොඳට තැම්බුනාම හරි.